බුද්ධ ශාසනයේ මේ කියන බ්‍රහ්ම මන්ත්‍රය ඔබ සියලු දෙනාම කටපාඩම් කරගන්න ඒ මන්ත්‍රයේ බලය වැඩි. විවෘත වෙන්න බලය වැඩි. මේක පුදුම දෙයක්. මේක කොච්චර බලවත්ද කියලා කියනවා නම් දැන් මේකෙන් මේ මන්ත්‍රයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි අමතර දෙයක් මං කියන්නේ. මේකේ බලය. අපි කියමුකෝ ගෑනු ළමයෙකුට පිරිමි ළමයිගෙන් කරදර වැඩි කියලා. නිතර කතා කරනවා, මැසේජ් කරනවා, හායි හුයි කියනවා. එක එක ප්‍රශ්න. මේ ගාථාව සිහි කරලා ඒක බ්‍රේක් කරන්න පුළුවන් නේ. මේකනේ වැඩේ කියන්නේ. ඊළඟට අරිහින් එන වාහනේ මෙහෙම හැප්පෙන්න යද්දී අඩියෙන් නවත්තන්න පුළුවන් මේකෙන්. ඒකනේ. දැන් අපි මේ බ්‍රහ්ම මන්ත්‍රේ පෙරේදා ගාල්ල ඉඳලා එනකොට වාහනේ කියාවා. අරිහින් වේගෙන් ත්‍රිවිල් එකක් ඇවිල්ලා වාහනේ මෙහෙම හැප්පුණා. වාහනේ හැප්පෙන්න අඟල් 6කින් මෙහෙම ත්‍රිවිල් එක විසි වෙලා ගියා. වාහනේ වැදුන්නේ නැහැ. පුදුමයි කට්ටියට. මේ බ්‍රහ්ම මන්ත්‍රේ. ඒකයි. එයයි ඔබට කියලා දෙන්නේ. මේක ඉගෙන ගත්තොත් වාහනවල ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතේට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ආහනේයයි ඔබට අද කියලා දෙන්නේ. මේක ඉස්සර වෙච්ච කතාවක්. ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටියා. හරි ශ්‍රද්ධාවෙන් මහාන වුණේ. මහාන වෙලා ටික දොහක් යනකොට මුන්නහන්සේ පිණ්ඩපාත වෙදියා. පිණ්ඩපාත වදිනකොට ඕන ගමේ හිටපු කෙල්ලෙක් එහෙම මෙන් උකුළු මුකුළු දාලා අර හාමුදුරුවොත් හැඩ වැඩ නිසා පොඩ්ඩක් කටකොණෙන් hina වෙලා එක හැක් වැහුවා. ඔන්න පුරස්නේ. අර හාමුදුරන්ගේ හිස් මුදුනෙන් තුමක් දැම්මා. මේ හාමුදුරන්ට දැන් ඇවිල්ලා භාවනා කරන්ට යනකොටම අර කටකොනේ hinaව පේනවා. උන්වහන්සේ ඇවිල්ලා භාවනා කරන්ට යනකොටම අර ඉඟි බිඟි පේනවා. මුන්වහන්සේ දැන් ඔහි බලාගත්තු බලාගෙන ඉන්නවා. මොකද කොල්ලෙකුට කෙල්ලෙක් hina වුණා කියන්නේ හූ නියමක් වැදුනා වගේ එකක්. ඒ නිසා දැන් මේ හාමුදුරන්ට හූ නියමක් වැදුනා වගේ ඉන්නවා. ඊට පස්සේ දැන් ඔහොම එනකොට භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රශ්නේ ගියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා හැබැයිද භික්ෂුව එහෙමයි ස්වාමීනි මොකද්ද කාරණේ? මේ ස්ත්‍රියක් මතක් වෙනවා කිව්වා. කිව්වා පුදුමයක් නැහැ කිව්වා. ඉස්සර මහා පුරුෂයන්ගේ හිත පවා මේ ස්ත්‍රීන් නිසා යටපත් වුණා කිව්වා. ඒ නිසා පින්වත් භික්ෂුව හුළඟකින් පුළුවන් නම් හිමාලය ගලවලා දාන්න ගස්වල කොළ ගැන කවර කතාවද? ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් කිව්වා. අවුරුදු 700ක් බඹසර රැකපු බෝසත් මොනරට පවා පින්වත් භික්ෂුව ස්ත්‍රියගේ හඬෙන් අනුතරක් වුණා කිව්වා. පින්වත් භික්ෂුව අතීතයේ එක මොනරියෙකුට සෙබඩකට බිත්තරයක් දැම්මා. කිනිහිරි පොහොට්ටුව වගේ රත්තරම් පාටයි. සෙබඩත් නිරෝගී නම් සතුන්ගේ හානියක් නැත්තම් බිත්තරේ පුපුරලා පැටි කෙනවා. රත්තරම් පාට මේ මොනර පැටියෙක් එළියට ආවා. රත්තරම් පාටයි. ඊට පස්සේ මෙයා මොනර මේ පිරිසත් එක්ක දැන් ඉන්නවා මේ මොනරා. මේ රිය සකක් වගේ විශාලයි. විශාල මොනරෙක්. ඊට මේ මොනර දවසක් වතුර බොන්න යද්දී වතුරෙන් දැක්ක තමන්ගේ ශරීරය රත්තරම් පාටයි. ඒකට අනිත් මොනරුන්ට වැඩිය වෙනස් නිසා මේ මොනර කල්පනා කළා මට අනතුරක් වෙන්න පුළුවන් කියලා කන්දෙන් කන්දට හිමාලය ගිහිල්ලා කාටවත් කිට්ටු වෙන්න බැරි තැනක මේ මොනර වාසය කළා. ඒතකොට මොනර වාසය කරලා ඒ මොනර උදේ පාන්දරම කන්ද මුදුනට එනවා. ගල් පර්වතයේ මුදුනට. ඇවිල්ලා ගාථාවක් කියනවා. කොහොමද ගාථාවක් කියන්නේ? උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං තයංජ ගුත්තා විහෙරේමු දිවසං.
කියනවා මේ හිරු උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරු ආරං වං රැස මහ පොළොව බබළුවන්නේ මහ පොළොව බබළුවන හිරු මණ්ඩල නුඹ වඳින්නෙමි මම නුඹ විසින් සුරකින්න අපි මෙදවස වසමු සුවසේ. ඒක තමයි ඒකේ ගාථාවේ අර්ථය. උඹ අද උදා වෙච්ච නිසා තමයි අපිට අද සුවසේ ඉන්න පුළුවන් වෙන්නේ. උඹට මං වඳිනවා කියලා ඉරට වඳිනවා. වැඳලා මෙන්න මෙහෙම ආරක්ෂාවක් කරගන්නවා. මොකක්ද මේ ආරක්ෂාව? යේ බ්‍රහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමන්තු බුද්ධානං නමන්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය. ඒ ගාථාවේ අර්ථය තමයි යම් දහම් පරතර වැඩි උතුම් සම්බුදු මුනිවරුන් වෙද ඒ උතුම් මුනිවරු හට මාගේ වැඳුම වේවා. ඔන්න ඉස්සලා කිව්වේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ මුනිවරුන් හට වන්දනා වේවා. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ. ඒ ඇත්තන්ට මාගේ নমස්කාරය වේවා. තේජ මම් පාලයන්තු. ඒ උතුම් සම්බුදුවරු මගේ දිවි සුරකිත්වා. බුදුරජාණන් වහන්සේට වැඳලා ඒ කියනවා ඒ වැඳලා ඒ මොනරා සිහි කරනවා. ඒ වන්දනාවේ ආනුභාවයෙන් ඒ සම්බුදුවරු මාව සුරකිත්වා. ඊට පස්සේ ඒ සම්බුදුවරුන් හට මාගේ වැඳුම වේවා. සතර මඟඵල නුවණට මාගේ වැඳුම වේවා. උතුම් රහතුන් හට මාගේ වැඳුම වේවා. ඒ රහත් ඵලයට මාගේ වැඳුම වේවා. රහතන් වහන්සේලාට සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵලලාභීන්ට වඳිනවා. ඒ වන්දනාවේ ආනුභාවයෙන් ජීවිතේ සුරකින්ට කියලා සිත පතා ගන්නවා. ඒ ගාථාවේ අර්ථය ඒකයි. ඊට පස්සේ මේ විදිහට වැඳලා තමයි ගොදුරු හොයාගෙන යන්නේ. ඉමන්සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති යේසන. මේ විදිහට පිරිත් කරගෙන ආරක්ෂාව කරගෙන මේ ගොදුරු හොයන්න යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කවමදාකවත් ඇඟට ගහක කොලයක්වත් වැටෙන්නේ නැහැ මොනරගේ ඇඟට. දවසක් ඒ රටේ මහරජුරුවන්ගේ බිසවුන් වහන්සේ දැන් ඊට පස්සේ ඔන්න දැන් හවස එනවා. එහෙන්ගේ තව කොටසක් තියෙනවා. හවස එනවා. හවස ඇවිල්ලා ඉර දැන් බැහැගෙන යනවා. බැහැගෙන යන ඉරට වඳිනවා. කොහොමද වඳින්නේ? අපේත යං චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බාසෝ තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බාසං තයජ්ජ ගුත්තා විහෙරේමු රත්තින්. කියනවා පතුරු ආරන් වන් රැස බබළුවා මේ පොළොවද ඇස් ඇති එකම රජු ලෙස හිරු මණ්ඩල බැස යන විට මහා පොළොව බබළුවන හිරු මණ්ඩල නුඹ වඳින්නෙමි මම. නුඹ විසින් සුරකින්න අපි මෙරයද වසමු සුවසේ. රාත්‍රියේ උඹ බැහැගෙන යන නිසා ඕන්න දැන් අද දවසේ තිබ්බ අලකලංචි ටික ඉවරයි. අද රැට නම් සුවසේ නිදා ගන්න පුළුවන්. උඹට নমස්කාර වේවා කියලා ඉරට වඳිනවා. අපේත් මේ ඉර බහින් නැතුව තිබ්බනම් තියෙයි වැඩ රාජකාරි ගොඩාක්. ඊට පස්සේ මේ අපේ ලංකාව ඉන්දියාව වගේ රටවල් වල තියෙන සෞම්‍ය බව දැන් ඔය මේ ඕස්ට්‍රේලියාව කැනඩාව ඊළඟට ඇමරිකාව ඔය එක එක රටවල් වල ඉර සමහරවිට ඉර බැහැගෙන යනවා. සමහරක් දවස්වලට රාත්‍රී 11ට ඉර බහින්නේ. ආයේ පහවදා උදේ ඉර නගිනවා. සමහරක් දවස්වලට ඉර නගින්නේ පාන්දර 4ට ඉර නගිනවා. සමහරක් දවසට 7-8 වෙනකල් තියෙනවා. එක එක විදිහට වෙනස් වෙනවා. අපි එක රටාවකට හුරු වෙලානේ තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට නින්දක් කියන එකක්වත් හරියට යහම විදිහට නැහැ. ඉතින් පින්වතුනි මේ විදිහට වැඳලා ආයෙත් අර ගාතාව කියනවා. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය. කියනවා මේ දහම් මෙන් පරතරටපත් උන ඒ සම්බුදු රජාණන් වහන්සේට මාගේ වැඳුම වේවා.
අනේ මාව රකින්න. ඒ සම්බුදුවරුන්ට වැඳුම වේවා. සතර මඟඵල නුවණට රහතන් වහන්සේලාට මාගේ වැඳුම වේවා කියලා උතුම් බුද්ධ වන්දනාවක් අරහන්ත වන්දනාවක් යේ බ්‍රාහ්මනා කියන ගාථාවේ තියෙන්නේ. ඉමන්සෝ පරිත්තං කତ୍වා මෝරෝ වාසම කප්පයිති. මේ විදිහට පිරිත් කරලා තමයි මෙයා වාසය කරන්නේ. මේ විදිහට ආරක්ෂා කරලා ඉන්නවා. මේ අතර දැන් මේ විදිහට වාසය කරනකොට මේ විදිහට මේ ගාථා කියමින් මොනරා අවුරුදු 700ක් හිටියා කියනවා. ඒ 700 මොනරට බයක් ඇති ගැනීමක් ලොමු දැහ ගැනීමක් කවදාවත් ඇති වෙලා නැහැ මේ ගාථාවේ බලයට. පින්වත්නි, බරණැස් නුවර රජුරුවන්ගේ බිසෝවුන්වහන්සේ හීනෙන් දැක්කා රත්තරන් මොනරෙක්ගෙන් බණ අහනවා. මේ කේමා කියන බිසව මේ බිසෝ කල්පනා කළා මේක මම රජ්ජුරුවන්ට කිව්වොත් එහෙම රජ්ජුරුවක පිළිගන්නේ නැහැ. දොළ දුකක් කියලා කියන්න ඕන කියලා රජ්ජුරුවන්ට කිව්වා රජතුමනි මට දොළ දුකක් උපන්නා. ඕන බවලත් හොඳලට ඇති වෙන දොළ දුක්. ඊට පස්සේ කිව්වා මොකද්ද? රත්තරන් මොනරෙක්ගෙන් බණ අහන්න ඕන කිව්වා. ඊට පස්සේ මේ බමුණෝ පුරෝහිතයෝ ගෙන්නලා ඊට පස්සේ කිව්වා රත්තරන් මොනරු ඉන්න පුළුවන්. රත්තරන් පාට මාළුවොත් ඉන්නවනේ. රත්තරන් පාට මිනිස්සුත් ඉන්නවනේ. ඒ නිසා වෙන්න පුළුවන්. වැද්දෝ ගෙන්නුවා. එක වැද්දෙක් කිව්වා මම නම් දැකලා නැහැ. මගේ තාත්තා කිව්වා හිමාල පර්වතයේ එක ස්වර්ණ මොනරෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ යාට ධනෙ දීලා උඹ හොයාගෙන ඵලයන් කියලා යවුවා. ගිහිල්ලා අල්ලන්න බැලුවා කිසි මල පුඩුවක් වදින්නේ නැහැ. මේ තියෙනවා එතෙන් එයාට වදින්නේ නැහැ. කකුල මේකේ උඩ තියෙනවා මේ පටලැවෙන්නේ නැහැ. තියෙන ඊතල්ලේ වෙන අත්තකට වදින්නේ. අහුවෙන්නෙම නැහැ. මේක පුදුම එකක්. මේ ගාථාව පුදුම එකක්. කිසිම දෙයක් වදින්නේ මේ අමෝරාගෙන එන ඊතලේවත් ඇඟට වදින්නේ නැත්නම් හදිහුනියන් කොහොමදවත් වදින්නේ නැහැ. ඇයි අල සත්තු අල්ලන මන්ත්‍ර විද්‍යාව කරන්න ඇති වැද්දෝ. ඒ මන්ත්‍ර විද්‍යාවෙන් අහුවෙන්නේ නැහැ. දැන් තියෙනවා හත්තිකාන්ත මන්ත්‍රය කියලා මන්ත්‍රයක් ඉස්සර තිබිලා තියෙනවා. ඒක මතරවල වීණාව ගහනකොට අර කැලේ ඉන්න ඇතු ළඟට එනවා. වැඩියෝ නෑ සර්පයොන්ට මතරවල සර්පයෝ ළඟට ගන්නේ. දෂ්ට කරපු සර්පයාම මතරවල ළඟට ගෙන්නනවනේ. අල්ලන්න හදනවා අල්ලන්නම බෑ අර ගාතාව නිසා. මේක පුදුම වැඩක්. අල්ලන්නම බෑනේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මෙයා බැලුවා මොකද කියලා. හොඳට බැලුවා. හොරෙන් ගිල බැලුවා. තනියෙන් ඉන්නේ. එතකොට මෙයා හිතුවා එහෙනම් මෙයා බඹසර රකින්නවා. ස්ත්‍රී ඇසුරෙන් ස්ත්‍රී සේවනයෙන් වැළකී ඉන්නවා. ඊ බලෙ වෙන්න ඕන. කියලා උදේ බැලුවා. උදේට බලනකොට කන්ද මුදුනට ගිහලා අර ගාතාව කියනවා. හවසටක් ගාතාවක් කියනවා. ඒතර මෙයන් කාරණා දෙකක් දැක්කා. ඒ තමයි බඹසර රැකීමත් මේ ගාතාව කීමත් කියන එක නිසා තමයි මෙයාව අල්ලගන්න බැරි කියලා හිතුවා. හිතලා හිටපන් උඹට දෙන්නම් වැඩේ කියලා. කොහොමද? ඒකයි කියන්නේ ගුණයක් තිබ්බොත් පම්පෝරි ගහන්න එපා කියලා. මං මෙහෙමයි මං හැමදාම පොය 12ටම සීලෙමයි කියනවා. ඔය ඊළඟ පොයට සිල් ගන්න එන්න හදනකොටම මෙන්න නෑදෑ කට්ටියක් එනවා අක්කේ කියාගෙන. අක්කේ තමයි. ඔය කියලා බලන්න ආසයි නම් ඔය බලන්න කියලා බලන්න උතුම් සීලයක් ආරක්ෂා කරන්න බඹසර ආදී උතුම් සීලය ආරක්ෂා කළ කටට කියන්න බලන්න මම මෙහෙමයි ඉන්නේ කියලා කොහින් හරි යන අහක යන මරාලයක් කඩාපාත් වෙනවා. ඉතින් ඒ නිසා සීලයක්වත් රකින්න බෑ අද කාලේ. ඒක හරි පුදුම දෙයක්. ඒ කියන්නේ දැන් අර කෙනෙක් හොඳට ගුණවත්ව බලවත්ව ඉන්නකොට එයා වටා හොඳට කැරකිලා බලනවා සිදුර. සිදුර බලලා දෙනවා. ඒකයි ලේසි නෑ. ලේසි නෑ. අද කාලේ නම් මන් නම් හිතන්නේ කෙනෙකුට උතුම් පුරුෂයෝ අර දැන් අපේ ගුරු දෙවිඳුන් වගේ උතුම් පුරුෂයෝ මේ දහම් ප්‍රචාර ඉදිරියට කරගෙන යනවා මිසක් ගුණවත්ව බොහෝ දිනෙකට වැටෙනවා. ඇයි වැටෙන්නේ?
යම් දෙයක් දහමක් කියාගෙන හරි ගුණවත්කම පුරුදු කරගෙන හරි යනකොට මිනිස්සු යාවට එකතු වෙනවා. යාවට එකතු වෙලා මෙහෙම තල්ලු කර 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 උඩට යවනවා යා. ඒතර උඩට යන්න යන්න සරුංගලයක් පහත තියෙනකොටද මිනිස්සු ඔක්කොටම පේන්නේ උඩට යන්න යන්නද. උඩට යන්න යන්න සරුංගලේ ඔක්කොටම ඉලක්ක වෙනවා. ඈත ඉන්න අයටත් ඉලක්ක වෙනවා. ඊට පස්සේ ඔක්කොගෙම තියෙන්නේ ওই සරුංගලේ ගැන. දවස් දෙකක් අහසේ සරුංගලේ තිබ්බොත් ඕක කඩාගෙන යන්නේ නැහැ නේ කියලා අහ කියන එකෙකුත් හිතනවා. ඒ වාගේ දැන් මිනිස්සු විසින්ම මේ කෙනා උස්සලා උඩ තිබ්බට පස්සේ ඒ මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙනවා කියන එකට වේගෙන් ඒ වගේම මිනිස්සු අතර එයාව බලවත් වෙනවා කියන එකට වේගෙන් ඇතුලේ ಗುಣධර්ම වැඩෙන්නේ නැහනේ. ඊට පස්සේ යාට පහරක් වැදුනොත් එහෙම බිමටම වැටෙනවා. ඒකයි. දැන් දහමක් වුණත් අපි කියමු හොඳ ස්වාමීන් වහන්සේගෙන් මිහිරට හිතට යන විදිහට බණ ටිකක් අහන්න ලැබෙනවා කියලා. අනේ සාදු කියලා කියන බණක් අහගෙන ඉන්නවා මිසක් පිටිපස්සෙන් වලිගේ කඩාගෙන හනුමන් වලිගේ ගිනි ගත්තා වගේ උන්වහන්සේ හොයාගෙන දුවන්ට උවමනාවක් නැහැ. මේ රටේ හොඳට ಗುಣදහම් කියාගෙන දීගෙන හිටපු හාමුදුරුවෝ නරක කොල්ල නැති බංගස්ථාන කරන්ට ගිහි මිනිස්සු ටික බැලපෑවා. මොම්මයි කියන්නේ අර රටට වරෙන් මේ රටට වරෙන් අරේ බනට වරෙන් මේ බනට වරෙන් කියලා ගිහිල්ලා වසක් විසක් අහුවෙච්ච ගමන් උන්දල ඉවරයි. ඒ නිසා ලේසි නෑ මේක. දැන් මේ බලන්න මේ මොනරාව චෙක් කළානේ අවුරුදු 700කට පස්සේ. ඊට පස්සේ හිටපන් දෙන්නම් උඹට වැඩි කියලා ඇල්ලුවා මොනරියක් ගිහිල්ලා. ඒකල පුරුදු කළා අත්පුඩි මේ අසුරු ගහනකොට මෙහෙම අසුරු ගහනකොට කෑ ගහන විදිහටත්. එතකල් කෑ ගහන්නේ අසුරු ගහපොන් තමයි කෑ ගහන්නේ සෙබඩ. අප්පුඩි ගහපොන් නටනවා. මේ විදිහට පුහුණු කළා මේකේ අරන් ගියා. සෙබඩ අරන් ගිහලා අර කන්ද ඉඳලා ඔන්න හවස් කාලේ ඉන්නකොට හවස් කාලේ වෙලා උදේ කන්දේ නගින්න කලින් කන්දට නැගලා ගාතාව කියන්න කලින් අසුරු ගෙහුවා. ගහපු ගමන් සෙබඩ කෑ ගැහුවා. අවුරුදු 700ක් ඇති වෙච්ච නැති රාගය අලු යට තිබ්බ ගිනි පුපුරක් වගේ මතුවුණා. කෙලස් මේ මෙච්චර කාලයක් හොඳින් හිටියා මන් නම් මෙහෙම නෑ මෙහෙම පම්පෝරු ගහන්න යන්න එපා. කොයි වෙලාවෙ අපිට මේ ගුණධර්ම වලින් අපිට ගුණධර්ම කඩාකප්පල් වෙන්න බලවේගයක් ඉදි කියලා අපි දන්නේ නැහැ. මම දන්න අපේ සහෝදර හාමුදුර නමක් යාළුවෙක් ඉන්නවා මහාන වෙන්න බෝධිසත්වෙක් වගේ. ඒ ගෙවල් වලින් කැමති වුණේ හොඳ රස්සාවක් ගත්තා ඊට පස්සේ විවාහ වුණා. අනේ කතා කරනව ඇහෙන්නේ නැහැ. බෝධිසත්වෙක් වගේ. ඊපස්සේ හොඳ රස්සාවක් වෙන නිසා පඩියත් හොඳ තියෙන නිසා හොඳ ගයක් හැදුවා. වලව් පැලැන්තියට. ඒ වගේ අර බිත්ති වල කඩු දෙපැත්තට ගහලා එක එක මුවාන් තියලා ගේ. ඊට පස්සේ දවසක් මෙයා වැඩ ඇරිලා කලින් ගෙදර එනකොට දැක්කා ගේ ඇතුලේ තමන්ගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක බුදියාගෙන ඉන්නවා. මේක ගේ ඇතුලට දොර කඩාගෙන පැනලා අර බිත්තියේ තිබ්බ කඩු අරන් ගෑණිට ගහනකොට පත්ත කැපුණා ජනලෙන් පැන්නා. අර හොර මිනිහා ඉතුරුනා පාන් කෑල්ලක් වගේ පිටි ගැහුවා. කොහොමද? ඒ නිසා පම්පෝරේ එපා. අපිට නම් තරහ යන්නේ. අනේ මං ඕවනේ. සමයන් තියෙන ගුණයක් රැකගෙන කරබාගෙන ඉන්නවා මිසක්කා අපිට කොයි වෙලාවෙ මේවට මේ එක එක දේවල් කඩාපාත් වෙයිද කියලා දන්නේ නැහැ මේවා. මේක හිත ඇතුලේ තියෙන්නේ කොහෙන් හරි එනවා. අපි මිනිසුන්ට කියනවා ඉරිසියාව කියලා. Taman ඉරිසියාව ඉපදෙන්න ඕන බලන්න. අපි කියනවා මිනිසුන්ට අරුන්ගේ පඬිතකම් කියලා. අපේ පඬිතකම් එන්න ඕන බලන්න. ඒකයි අහිංසක කෙනාට මේ ධම්මාවත තියෙනවා. අල්පේච්ච කෙනාට ගුණධර්ම ප්‍රකට නොකරන කෙනාට මේ ධම්මාවත තියෙනවා. ඒකයි ගොඩක් අය මේ බණ අහන්න ගිහිලා ඊළඟට කාලයක් ධර්මයේ හැසිරලා කාලයක් වැටෙන්න බලපාන මේක දේ තමයි පම්පෝරිය. අපිවත් මේක දන්නේ අපේ ගුරුවරයා නිතර මේක ඉස්මතු කළා.
නිතර නිතර අපිට කියලා දුන්නා පම්පෝරි නම් ගහන්න එපා උඹලා පම්පෝරි නම් ගහන්න එපා මේක පුදුම එකක් කියලා. ඒක ඊට පස්සේ තමයි ඒ අපි ඒක ඇසුරෙන් ලෝකෙ දිහා බලනකොට හොඳටම තේරෙනවා කියවගෙන පඬිතකම් කියාගෙන යනකොට වැටෙනවා කියලා. ඒ සමයක භයානක දෙයක් මේ බෝධිසත්ව මොනරට වෙච්ච දේ. ගැහුවා අපුරිය මේකි නටන්න ගත්තා සොකරි වගේ. සෙබඩ ඊට පස්සේ බෝසත් මොනරට අමතක වුණා ගාතාව. කිරි අපේ අවුරුදු 700ක් කියපු පිරිත අමතක කරන්න මේ ගෑණියෙකුට පුළුවන් වුණානේ. ගෑණියෙකුට නෙවෙයි සෙබඩකට. ඊට පස්සේ දැන් මොකද උනේ? අර මෙහි ඇතුලෙන් ආපු ගින්න දරා ගන්න බෑ මොනරට. ස්වර්ණ මොනරට වේගෙන් ආවා. හරියටම වැද්දා ඒ ඇවිල්ලා තියෙන තැනටම තොණ්ඩුව මේ හැදුවා. අර සෙබඩ ළඟට යන්න කලින් කකුලේ මේ පැටලුණා. පැටලලා එහෙම කකුල් දෙකෙන් ඉස්සුනේ දැන් මොනර ඔළුව පහළට වැටිලා එල්ලිලා ඉන්නවා. කොහොමද? ලේසි නෑ. පිරිත කියන එකත් අපි එක දවසක් ඕන අපි එක පිරිතකට ගිහිල්ලා පිරිත් වලට ගිහිල්ලා පිරිතක් අහලා එනවා. හරි අනේ කරදරයක් නෑ කියලා. අනේ කරදරයක් නෑ පිරිත් කියන්නේ උන්ට නම්. ඇයි ඒ අය නෙලි වෙනකල් පිරිත් කිව්වේ? ඇහුවේ නෑ කවුරුත්. බුද්ධි. පිරිත් කියපු අයටයි පිරිත් මණ්ඩපයටයි මයික් එකටයි සිතක් වෙයි. ඒ හැර අනිත් අය ගැන නම් අපිට කියන්න බෑ. පිරිත් පැන් එහෙම ඉන නිසා ඉතින් ඒ බුද්ධ අනුභවය එකතු වෙනවා. තමන් කියන්න ඕන පිරිත. ඒකේ තියෙනවා මිලින්ද ප්‍රශ්නේ උගුර ආතුර වෙනකල් උගුර ලේ රහ වෙනකල් පිරිත කියාගන්න බැරි වෙනකල් පිරිත් කියන්න ඕන කියනවා. සියලු රෙඩ නැති වෙනවා කියනවා කර්මයේ බලවේගයක් නැත්තම්. කර්මයේ බලවේග නැත්තම් ආයුෂ ඉතුරු වෙලා තියෙනවා නම් විශ්වාසය තියෙනවා නම් හිත ඒකේ පිහිටලා තියෙනවා නම් පැහැදීම තියෙනවා නම් පිරිත ගැන පිළිකාවක් වුණත් පිච්චිලා යනවා කියනවා. අද කාලේ කියන්නේ පිරිතක් කියපන් කියලා. තව කෙනෙකුට කියනවා. රතන සූත්‍රයේ 21 වතාවක් කියපන් කියනවා. දැන් ඊට පස්සේ පත්තරේ ඇඩ් එකක් දානවා රතන සූත්‍රය කියන්න කෙනෙක් සොයනු ලැබේ. මේක හරි වැඩන්නේ. පිරිත තියෙන්නේ Tamand. ඊට පස්සේ තව සමහර අය පිරිත කැසට් එක දා ගන්නවා. අනේ වෙනකල් පිරිත් අහනවා කියනවා. කනට කියනවා තෝ පිරිත් අහපි කියලා යන්නේදී. ඔය ගෙවල් වල තියෙන සමයන් මන් ටිකක් ඔය කිව්වේ. අනේ හරි දැහැමින් සෙමින් ස්වාමීන් වහන්සේ අපි වාසය කරන්නේ 9 වෙනකොට පිරිත් දානවා එළි වෙනකොට හැරෙනවා කියනවා. ඒකයි. ඉතින් ඒ නිසා දැන් මේ බලන්න මොනරා එක දවසයි පිරිත කියන්න බැරි වුණේ අහුණා. ඊට පස්සේ රජ්ජුරුව ළඟට ගෙනිච්චා. රජ්ජුරුව කිව්වා අද නම් හරි. ඊට පස්සේ මේ මොනරා කියනවා ඇයි මාව ඇල්ලුවේ? උඹගේ මස් කෑවොත් අජරා මරණ වෙනවා. මගේ මස් කෑවොත් අජරා මරණ වෙනවා නම් එහෙනම් මං දැන් මැරෙන්නම්. කොහා මැරියනින් කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි මම මැරෙනවා නම් මගේ මස් කන එක කොහොමද නොමැරී ඉන්නේ? නේද? මමත් මැරෙනවා නම් මගේ මස් කන එක කොහොමද නොමැරී ඉන්නේ? දැන් ඔය වගේම වාලම් පුරියක් තිබ්බොත් එතනින් එහා දෙයක් නෑ කියලානේ හිතාගෙන ඉන්නේ. ඉතින් ඇයි එහෙනම් වාලම් පුරිය කියන සතා සිප්පි බෙල්ලෙක් වෙලා මොහොත ඇතුලේ ඉපදුනේ ඇයි? වාසනාවකටද? ඕක කල්පනා කරගන්න බෑ. ඉතින් ඊට පස්සේ පින්වත්නි තව ඔය සමහර වලව් පැලැන්ති ගෙවල් වලත් ඔය ධනවත්කම් තියෙන ගෙවල් වලත් වාලම් පුරියට වඳිනවා වතුර පුරවලා පිච්චමල් තියලා අම්මයි තාත්තට වඳින්නේ නැහැ. වාලම් පුරියට වඳිනවා. අම්මයි තාත්තට හිතෙනවා අනේ දෙයනේ අපි වාලම් පුරියක් වුණා නම් හොඳයි කියලා. සමහර ගෙවල් වල තියෙන මට එහෙම හම්බ වුණා. මම දවසක් ඔය අපි සෑයක හෝ ධාතුන් වහන්සේලා තියෙන තැනක තැන්පත් කරන්න වාලම් පුරියක් හොයද්දි අපි ඉතින් ඒව දුර්ලභ වස්තු ගණයට වැටෙන්නේ. දුර්ලභ දේවල් විදිහට ගැට වැටෙනවා. ඉතින් එහෙම තියන්න හෙව්වා. අපි තියෙනවනේ ඔය එක එක දේවල් තියන්නේ. චෛත්‍යවල. ඉතින් ඊට පස්සේ එක මහත් එක අපිට හිතවත්
ඒ මහත්තයාගේ නෝනා මේ ඔය නුවර පැත්තේ මම හිතේ වලව්වක නෝනා කෙනෙක්. ඒ නෝනා වාලම්පුරියක් ගෙනල්ලා අපිට පූජා කළා. අවුරුදු 15කට වැඩි ඒ තාත්තා ධාතු කරඬුවක් වගේලු අඳින්නේ අර වාලම්පුරියට. ඒකෙන් තමයි මම දන්නේ මිනිස්සු මෙහෙම දේවල් කරනවා කියලා. ඉතින් පින්වත්නි කිව්වා මාත් මැරෙනවා නම් මගේ මස් කන එක කොහොමද නොමැරී ඉන්නේ. ඊට පස්සේ පින්වත්නි දැන් ඕකක් තියෙනවා. මොකක් හරි ගෙදරට යంత్ర මන්ත්‍ර ආරක්ෂාවක් දැම්මොත් කියනවා ඌරු මස් ගේන්න ඒ පවුරු තෙල් එහෙම ගෙදර තියාගන්න එපා. ඇයි කියලා අහනවා කිසිම දෙයක් ඊට පස්සේ කරගන්න බැරුව යනවා. එහෙනම් මුලින්ම ඌරු තෙල් ටිකක් ගෙනලා වටේ වලේ ලෑවන ඉවරයිනේ. එහෙම නේද? ඊට පස්සේ තියෙනවා ජලනන්දන පිරිත නම් කියන්න එපා මන්ත්‍ර බල ඔක්කොම කැපිලා යනවා ජලනන්දින් නම් කියන්න එපා කියනවා. ඉතින් එහෙනම් ආ යంత్రද දාන්න ඕනේ නැහැ නේ ගෙදර ජලනන්දිනේ කිව්වා නම් හරිනේ. ඒ ටික කල්පනා කරගන්න අපිට ඥානයක් නැහැ. ඥානෙ නැහැ නෙවෙයි ඥානෙ වැඩි. ඊට පස්සේ මොකද උනේ? ඥානෙ වැඩි වුණාමත් බෑ මේක කරගන්න. අර මොකද්ද මේ මට ඒ කෙනාගේ නම මතක නැහැ. අයිසැක් නිව්ටන්ද මන් දන්නේ නැහැ. ওই වගේ මොළ 10ක් තියෙන මිනිස්සෙක් ඉන්නවනේ. හොඳට කල්පනා කරනවා. මේ මිනිසයා පරිශ්‍රණයක ඉන්නකොට මේ මිනිසයාගේ සුරතා සතා තමයි පූසෙක්. ඉතින් මෙයාගේ ලැබ් එකට යනකොට පූසෙක් යනවා. චූටි පූස් පැටියෙකුත් ඉන්නවා ලොකු පූස් පැටියෙකුත් තියෙනවා. දෙන්නම යනවා. ඊට පස්සේ මෙයා දොර අරිනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම උඤ්ඤාව ගන්න එළියට යනවා. ආය යනවා. දැන් මෙයාට කරදරයක් මේ පරිශ්‍රණය කරගන්න බෑ. අර පූස් පැටු දෙන එළියට යනවා පහළ. ඊට පස්සේ මෙයා මේකට විකල්පයක් විදිහට එයාගේ ලැබ් එකේ දොරේ ලොකු පූසට යන්න අඟල් 6 සිදුරකුත් පොඩි පූසට යන්න අඟල් 4 සිදුරකුත් හැදුවා. දැන් මොකක්ද කතාව? ඔය දැන් ඔයාලත් ඒ තැනද කොහෙද? දෙයනේ සිදුරු දෙකක් ඇයි? අර මහා සිදුරේම පොඩි එකාට ගියා කියන්නේ. ඒක තමයි මම කියන්නේ ඥානෙ වැඩි වුණාට පස්සේ අපිට වෙන දේවල් හරියට අපිට තියෙනවා. ඊට පස්සේ දැන් මොකද උනේ? ඒ නිසා කල්පනා කරගන්න බැරුව යනවා මේ තියෙන එක. ඊට පස්සේ කිව්වා අනේ මාත් මැරෙනවා නම් මගේ මස් කන අය කොහොම නොමැරී ඉන්නද? ඊට පස්සේ මොනරාට කිව්ව නෑ එහෙම වෙන්න පුළුවන් උඹ රත්තරම් පාටයි. ඒ නිසා උඹ වාගේ මොනරෙක්ගේ මස් කෑවොත් ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොනරා කිව්වා රජතුමනි මං රත්තරම් පාටුනේ මං ඔබගේ සත්මුතු පරම්පරාවෙනුත් ඈත මම සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. එතකොට ඒ සක්විති රජුරුවන්ගේ වෙලා ඉද්දි මම පන්සිල් රැක්කා මිනිස්සු පන්සිල් වල පිහිටෙව්වා. ඒ පින්බලේ මම තවතිසා දිව්‍ය ලෝකේ උපන්නා. ඒ පින ඉවර වෙනකොටම සසරේ කර්මයක් ඉස්මතු වෙලා මම මොනර යෝනේ උපන්නා පන්සිල් රැකපු පිනට රත්තරන් පාටයි කිව්වා. මේක කර්ම විපාකයක් කිව්වා. ඊට පස්සේ කොඹ කියන එක කොහොමද පිළිගන්නේ? කිව්වා පිළිගන්නවන්න ක්‍රමයක් තියෙනවා කිව්වා. පිළිගන්න. ඒ මොනරා කිව්වා මම ඒ කාලේ සක්විති රජ වෙලා ඉඳිද්දි අහසෙන් ගිය රත්තරන් මේ යානාව මේ ඔබගේ මාලිගාව ඉස්සරහ පොකුණේ ඇතුලේ තියෙනකො දැන් බලන්න කිව්වා. ඇත්තටම පොකුණ ඇතුලට ගිහිල්ලා බලනකොට යානාව තියෙනවා. ගොඩට ගත්තා. ඊට පස්සේ මොකද උනේ? දැන් ඔන්න රජුරෝ පිළිගත්තා. පිළි අරන් මේ බෝසත් මොනරගෙන් බණ ඇහුවා. බණ අහලා පැහැදුනා මොනරත් ඇරියා. ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඕක බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව බලන්න කිව්වා. ඉස්සරත් මහා පුරුෂයෝ පවා මේ ස්ත්‍රී හඬට යට වෙලා ගියේ. ඒ නිසා ස්ත්‍රිය කියන එක මේ මහානකමට කණ්ඨකයක්, කටුවක්, බාධාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් කිව්වා එදා ඒ බෝසත් මොනරා වෙලා හිටියේ භාග්‍යවතුන් වහන්සේ. මේ දේශනාව කියලා චතුරාර්ය සත්‍ය විස්තර කරනකොට අර කෙල්ලෙක් ගැන හිතා හිටපු හාමුදුරුවෝ අරහත්ත්වයටපත් වුණා. පින්වත්නි කෙල්ලෙක් ගැන හිතා ඉන්න කෙනෙකුට ජාතක කතාවක් කිව්වට පස්සේ අරහත්ත්වයටපත් වෙනවා කියන එකක් අපිට අද හිතා ගන්න බෑනේ. ඒ කාලේ උනේ බුදුරජාණන් වහන්සේ පරම පාරිශුද්ධ බඹසර. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය ඒ වචන කියනකොට ඇඟ සීතල වෙලා යනවා. කන් සොලවන්න නැතුව යනවා. ඇහි පිල්ලම් ගහන්න ලෝභයි.
බුදු සමිඳු දැක ගන්නට නෙතට ඉඩ මදි වුණා. ඇහැ මදි බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පුංචි දහං කාරණාවක් කියද්දී රාග ගින්න හරියට ගින්දරට දවසක් තිස්සේ රත් වුණ යකබලකට වැටෙන වතුර බින්දුවක් වගේ රාගිස් වාෂ්ප වෙලා යනවා. ද්වේෂي වාෂ්ප වෙලා යනවා. අද කාලේ බෑ. අද කාලේ බෑ. කොච්චර කිව්වත් කැරකිලා එනවා. කැරකිලා හිටපු තැනට එනවා. ඇත්ත තමයි කියලා හිතෙනකොට ආයෙ මතක් වෙනවා. අමතක කරන්න හදන්න මතක් වෙනවා. ඊට පස්සේ අහක පේන කෙනත් පේන්නේ එයා වගේ. එක එක දේවල්. ටීවී එකේ නාට්‍යයක් ගියත් අරයාගේ වගේ හිනාව මෙයාගේ. ඒතර හැම වෙලාවෙම පෑරි මතක් වෙනවා. හිත ගින්නකට අහු වෙලා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියානම් කියලා හිතෙනවා. නමුත් මෙවැනි දහමක් ලෝකේ තියෙනවා කියලා පින්වත්නි අහන්නවත් ලැබෙන්නේ ඔබට විතරයි. සුද්ධංගේ ලෝකේ මේ වගේ කතා නැහැ. මේ වගේ සිද්ධි නැහැ. මේ වගේ සීලයක් නැහැ. බඹසරක් නැහැ. බුද්ධ වචනයක් නැහැ. ඉතින් ඔබට ඔක්කොම අහන්න ලැබෙනවා. මං කියන්න උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේ මේන්න මේ මෝර පිරිතට තමයි වදාළේ බ්‍රහ්ම මන්ත්‍රය කියලා. යම් කිසි කෙනෙක් වාහනේට නගිනකොට ගෙදරින් උදේ යනකොට මෝර පිරිත කියලා ගියොත් එදා අනතුරු වෙන්නේ නැහැ. රාත්‍රියේ නිදා ගන්නකොට සිහි කළොත් අනතුරු වෙන්නේ නැහැ. දැන් රාත්‍රියේ මිනිසුන්ගේ තියෙන බෙල්ල මිරිකනවා, කකුල් මිරිකනවා, බය කරනවා, ඇඟ රත් කරනවා, එක එක ප්‍රශ්න. මෝර පිරිත සිහි කරන්න ඕන. හොද්දට. ඉස්සෙල්ලා එක දවසක් විවේකී අරන් රුවන්වැලි මහා සෑය ළඟ උතුම් බෝධින් වහන්සේ නමක් ළඟ සෑය රජාන් වහන්සේ නමක් ළඟ 108 වතාවක් විතර පිරිත් කරගන්න. පිරිත් පැන් ටිකක්, තැඹිලි ටිකක් බොන්න ඉස්සෙල්ලා. පුරුදු වෙන්න මේක හොඳට. ඊට පස්සේ වාහනේ සුක්කානේ මේ ගහලා තියන්න පොඩියට "යේ බ්‍රහ්මනා" කියලා. ඒතර ගාතාව කටපාඩම් නම් හැමදාම වාහනේට නගිනකොට මතක් වෙනවා. නිකන් මේ වාහනේ මෙහෙම කරපු පමණින් සේප් වෙන්න හදන්න එපා. සමහර ඩ්‍රයිවර්ලා නැංග ගම වේගෙන් වඳිනවා. තුන් පාරක් වඳිනවා වැඳිල්ලක්. ඉතින් ඒ නිසා ෂෝට් ක්‍රමයට සේප් වෙන්න හදන්න එපා. දහමක් සිහි කරන්න. එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවා පාතාල කල්ලියක් විසින් මරන්න යනවා කියලා. ඒ අම්මට ඉතින් විසඳුමක් නැතුව අඬාගෙන ආවා. වැළහින්න වගේ අඬන්න ගත්තා. අඬන්න තරම් විසඳුමක් අහනවා. එතකොට අපිටත් තේරෙන්නේ නැහැ මොකද්ද දැන් කරන්න කියලා. නමුත් ජීවිත ආරක්ෂාව පිණිස තියෙන පිරිත තමයි මෝර පිරිත. ඊට පස්සේ ඒක මතක් වුණා. මතක් වෙලා කිව්වා අම්මා ඔය මේ දරුවට පරාණයක් කියලා පොල් ගෙඩියක් හරි හිතලා මගේ දරුවාට ආරක්ෂාවයි මේ බ්‍රහ්ම මන්ත්‍රයෙන් කියලා මෝර පිරිත 21 වතාවක් විතර කියලා බෝධින් වහන්සේට බාර කරන්න කියලා උන්ද බාර කළා. මේ තරම් වමනාවක් තිබේ වෙලාවෙම කළා. පහවදා අර මේ මිනිසුන්ට කරදර කරන්න ආපු අය වැඳලා සමාව ගත්තා කිව්වා. ඒකයි. එතකොට තමයි අර ඒත් එක්කම මම කිව්වේ මේ ධර්ම දේශනාවට මුලින්ම යම්කිසි තරුණ ළමයෙකුට පුතෙකුට හරි දුවෙකුට හරි ඒ ළමයි කැමති අම්මලා ගැන හිතලා අම්මලා දුක් මහන්සියෙන් අපිට උගන්වන්නේ තාත්තලා දුක් මහන්සියෙන් අපිට උගන්වන්නේ අනේ ඒ නිසා අපි මේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන පස්සේ මොනවා හරි සමයමක් බලා ගන්න බැරි අය කියලා මොන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. අසත්පුරුෂ ආශ්‍රේ. මැසේජ් යවනවා, එක එකව කරනවා, ඉගිබිඟි පානවා. යාළුවෝම ලස්සනට කොටු කරනවා මේ. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි බේරිලා ඉන්නකොට යාළුවෝම ලස්සනට කොටු කරලා සෙට් කරනවා. ආන්න ඒවා තේරුණ වෙලාවට පාවිච්චි කරන්න මෝර පිරිත. මේ කියනවට පාවිච්චි කරන්න. ලස්සනට අයින් වෙලා යයි තොණ්ඩු ටික. සමහර ළමයි අපෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි පාඩ දැන් උසස් පෙළට පාඩම් වුණා පහුගිය දවස්වල ඔන්න උසස් පෙළ තිබ්බේ අපෝ මේ ළමයි පුදුම පාඩම් කිරිලානේ පාඩම් කරන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පොතක් ගත්තට පස්සේ යාමයි මතක් වෙන්නේ කියනවා. ඉතින් දැන් මම මොනවා කරන්නද ඒකට? දැන් විසඳුම පව් අහිංසක කමට අහන්නේ.
ඉතින් ඊට පස්සේ ඒකට හොඳම විසඳුමක් තමයි පාඩම් කරන තැන ලියා ගන්න යේ බ්‍රාහ්මනාදි ගාතාව පාලියෙන් සිංහලෙන්. ලියාගෙන කෙල්ල මතක් වෙන ගානේ කොල්ල මතක් වෙන ගානේ අර ගාතාව කියවන්න ඕන. නිකමට කරලා බලන්න මං කියනවට කරලා බලන්න. ඊට පස්සේ අපිට මතක් වෙනවා පිටරට ඉන්න දුවට කරදරයි දන්නේ අනේ පණිවිඩයක් නැහැ. ඊළඟට ගෙදරින් ළමයි ගියා මොනවද දන්නේ නැහැ තොරතුරක් නැහැ. බුදු පහන තියලා මේ යේ බ්‍රාහ්මනා මේ උදේතයන් චක්කුමා ඒක රාජා මෝර පිරිත කියලා ඒ කෙනව සිහි කරන්න ආරක්ෂා වේවා කියන. ගෙදරින් කෙනෙක් යනවා තොරතුරක් නැහැ කෝල් එකක් නැහැ. බුදු පහන තියලා මේ මෝර පිරිත කියන්න කියලා සිහි කරන්න. මම කියනවට කරලා බලන්න. මේ ධර්මයේ ආශ්චර්ය විඳගන්න. මේ ධර්මයේ ආශ්චර්ය මේ ධර්මයේ ආනුභාව විඳගන්න මේවා ඔබටයි දෙන්නේ මේ ආරක්ෂාව. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයාට හැමදාම පිරිතට එකතු කරගන්න මෝර පිරිත. සමහර අය මගෙන් අපින් අහලා තියෙනවා මේ කිතිනන උදේතයන් චක්කුමා ඒ ගාථා දෙක උදේට කියලා අපේතයන් චක්කුමා කියන ගාථාව හවසට කිව්වට කමක් නැද්ද? ඒක අර්ථ විදිහට බලනකොට කමක් නැහැ. ඉතින් එකපාර කිව්වොත් වැරදිද? බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකකද වදාළේ එක වතාවකද? එක වතාවක. මොනර උදේ හවසයි කිව්වා. බලන්න ඒකනේ ඒ නිසා කැමති අය කොටස් දෙකකට කියනවා නම් කියන්න එක වතාව කියනවා නම් එක වතාව කියන්න මේක තමයි බුද්ධ ශාසනයේ බ්‍රහ්ම මන්ත්‍රේ. මෙවන් වටිනා ධර්ම කාරණා දැන ගැනීම සඳහා ඔබ අදම නැනපියුම YouTube නාලිකාව subscribe කරන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.